සාදු වැඩමුවා වැඩ ඉන්න ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේගේ අවසරයි සත්පුරුෂ පින්තුනි සියලු දෙනාම මේ කව වෙලා ඉන්නේ සූදානම් වෙලා ඉන්නේ බෞද්ධ හැටියට බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ ජීවත් වෙන මිනිස්සු විදිහට මිනිස්සෙක් වෙලා මේ ලෝකේ ඉපදුනහම සිද්ධ කරගන්න පුළුවන් හරි ශ්‍රේෂ්ඨ කටයුත්තක් සිද්ධ කරගෙන ගිහි පබ්බජිතස්ස චූපකාරාණි පුඤ්ඤාණි ගිහියන්ට පින් ඕන පැවිද්දන්ට පින් ඕන දේව භූතස්ස චූපකාරාණි පුඤ්ඤාණි දෙයයන්ට පින් ඕන භූත ප්‍රේතයන්ට පින් ඕන අපි මොකද්ද දැන් මේ කවුලා කරගත්තේ මෙහෙම දේශනා කරන්න හේතුව තමයි මහා සංඝයාගේ ගුණ කියන තැන පුඤ්ඤක්කෙත්තං අනුත්තරං කියලා අහලා ඇති පුණ්‍යක් ශේස්ත්‍රයක් බඳුයි පින්කෙතක් කොහොමද හාමුදුරුවෝ පින්කෙතක් වෙන්නේ දැන් මේ මල් පෝච්චියක් අරගෙන බඩින්ගුරු වැට දෙකක් ඕකේ වලලපුවාම අපි කලවන්නේ බඩින්ගුරු වැට 3-4ක්ද කරල් 4-5ක් කලවනවා රටක ජීවිතේ පඳුරක් කලවනවා දැන් හාමුදුරුවෝ හැටියට අපි තාන්නේ වැළඳුවා මම නැත්තන්ට මේක මෙහෙම පැහැදිලි කරන්නේ පුඤ්ඤංචේ පුරිසෝ කෛරා කෛරාතේ තම් පුනප්පුන කරපු පින් මතක් කරලා සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා එතකොට තමයි සුඛෝ පුඤ්ඤස්ස උච්චය පින් වල ආනිසංසය වැඩි වෙන්නේ දාන්නේ වළඳලා හවස් වෙනකන් හෙට උදේ වෙනකන් කරන හැම ආගමික කටයුත්තක්ම කරන්න කවුරු දීපු දාන ටික වළඳලා මේ ගෙදර මේ මහත්ය දීපු දාන ටික වළඳලා මේ වළඳලා මේ කියන බණ පදයක් ගානේ පින් සිද්ධ වෙන්නේ කාටද පැහැදිලි නේ මං කියන්නේ මේක ව්‍යාප්ත වෙන හැටි පැහැදිලි මෙහෙම බණ කියන්න දැන් හයියහක් කියලා ගුණ කොහෙන්ද දාන ටික වළඳලා ඊයේ අසනීපෙන් හිටපු මට දැන් මේ නිරෝගීව ඉන්නේ ඇයි වෙදායක බෙහෙත් ටික දුන්නා දාන ටික දුන්නා ඒකයි අර හාමුදුරුවරුන්ට දෙන එකේ විශේෂත්වය දෙන එක වෙනයි පූජා කරන එක වෙනයි පන්සලක චෛත්‍යක තින්ද ටිකක් ගන්න එකයි බස්වල එක තින්ද ටිකක් ගන්න එකයි දෙක ඔය මිනිස්සු පටලවා ගන්නවා බස් වලට ගෙදින්ද ගාලා ලස්සනට තියෙනවා දැක්කට කවුරුත් උකට වදිනවද? ඒ වගේද චෛත්‍ය රාජානන් වහන්සේ බොහොම පිරිසිදුව බොහොම පේන ලස්සන විදිහට තියෙනකොට අත් දෙක පුට්ටු වෙන්නේ නැද්ද වැඳ ගන්න? පේනවද මේ දෙකේ වෙනස? පූජාවයිදීමයි පටල ගන්න නරකයි. ඒ හින්දා මේ ගෙදරට වැඩම කරවාගෙන ඇවිල්ලා පා දෝවණය කරලා පාවට හෙලලා එකක් නෙමෙයි ඇවිල්ලා වළඳලා කියන්නේ මේ හාමුදුරුවෝගේ කකුල් ටික හේදුවානේ පාවට දාලා වැඩම කරා උස්සාසන පැනෙව්වා බුද්ධ පූජාව තිබ්බා මේ ලෝකෙ පුද්ගලික වශයෙන් දන් දීලා ඉහළ මානසංස ලබන්න පුළුවන් උත්තරය කවුද බුදුහාමුදුරුවෝ එකට උත්තර මහා සංඝරත්නයේ දාන ටික පූජා කරා දැන් ඔයන්ට මොකක්ද කරන්න දෙන්නේ? කෛරාතේ තම් පුනප්පුන කරපුවා නැවත සිහිපත් කරන්න. හදවතට සතුටක් නැද්ද? මේ වළඳපුවාම හාමුදුරුවන්ගේ ආයුෂ වැඩි වෙනවා. එහෙමනේ. එතකොට ඔයන්ට මොකද වෙන්නේ? හාමුදුරුවන්ගේ සැපය වැඩි වෙනවා. උන්වහන්සේලාගේ බලය වැඩි වෙනවා. උන්වහන්සේලාගේ ප්‍රඥාව වැඩි වෙනවා.
මොනාගෙන්ද? ඔය දීපු දානෙ ටික වැඩි වෙන්නේ නැද්ද? මේක පවතින සබ්බේ සත්තාහරට්ටි සියලු සත්ත්වයන් ප්‍රහාර කරන. ගච්ඡති දේව ලෝකං. එහෙම දන් දීපු දායකයෝ දිව්‍ය ලෝක සම්පත්තියමලු ලබන. දිව්‍ය ලෝකෙ පේන්නේ නැති එකක් නේ. ඒක පැත්තකින් තියන්න. නදුගතින් ගච්ඡති කවදාවත් දුගතියකට යන්නේ නැහැ. හැබැයි අපි කරපුවා බලපුවාම ධර්මයේ හැසිරෙනකොට ධර්මයේ ගුණ කියන තැන පැහැදිලි නේද? අර සම්දිට්ඨිකෝ සන්තුෂ්ටිකයි. අස්පනා පිට මේවා විපාක දෙනවා. මෙහෙම කරන්න අපි වටා කල්යාණ මිත්‍රෙක් හොගෙනවා. අපි වටා සත්පුරුෂයෙක් හොගෙනවා. අපි වටා හොඳ ගුණවතුන් එක්ක හොගෙනවා. අපි ළඟ ඉන්න අසත්පුරුෂෝ නිකම්ම ඈත් වෙනවා. එහෙම නැත්නම් අපි ළඟ ඉන්න අසත්පුරුෂෝ සත්පුරුෂෝ වෙනවා. මොකද අර හොඳ පළතුරු ගොඩක එකට කුණු ගෙඩියක් දැම්මොත් අනිත් ඒවත් කුණු වෙනවා. ඒක අයින් කරලා දාපුවාම ඉතුරු වෙන්නේ මොනවාද? අර යහපත් දේවල් ටික විතරයි. මම හිතනවා මේ පින්නතුන් මේ අපේ දිනේෂ් මහත්මයා පිටම දැකලා තියෙනවා. අවසානයේ ඉතුරු වෙන්නේ හොඳ ටික විතරයි. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි සංසාරේ හරි කාලෙකින් මිනිස්සු වෙලා උපදින. අරුමේ මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි. මෙහෙම කාල සීමාවක් තුල මේ වගේ කටයුතු සිද්ධ කරගන්න. අර පින් හිතක් පහළ වෙන්න ඕනේ. පින් හිතක් පහළ වුණාට මදි ඒක කරගන්න අවශ්‍ය සම්පත් ටික තියෙන්න ඕනේ. දැන් පෞගේ දවස්වල සෞදි අරාබියේ තානාපති කාර්යාලය ධර්ම දේශනාවක් සිද්ධ කරා. සූම් තාක්ෂණය ඔස්සේ එමිනිසුන් දෙක පාරන පිටිය ලොකු තිරයක් දාලා පෙන්වන්නේ මාව. හරි සතුටුයි. මිනිසුන් දෙක පාරම හමුදුරු මේ අර වැඩියා වාගේ ඔයත්තන්ට මේව ගෙදරටම වැඩම කරගන්න. මේ අවස්ථාව මේ භාග්‍ය සංසාරේ කවදාය හම්බෙන්නේ. මෙහෙම ගෙනල්ලා බොහොම ලෙන්ගතුනේ අර ඕනිත පත්තපානින් පාත්‍රයෙන් අත එළියට ගන්න අතුරු ආමුදුරනේ මේ ටිකක් බලන්න පෙරත් කර දන් දෙන්න. ඔහොම සංසාරේ කවදා හම්බෙයිද? මේ කරන කටයුතු වල ලාභය මේ ලෝක වශයෙන් බලාපොරොත්තු වෙන්න එපා. මේවා අපේ කවදා හරි කලේ ටික පිරීලා උතුරනවනේ කවදා හරි. අසංඛේය වූ කල්පම ලක්ෂ 4ක් උතුම් බෝධිසත්වයන්ට පෙරම් පුරන්න වුණා නම් මේ පින්නතුන් හිතන්න අද මේ ගෙදර කරපු කටයුතු දීපුදා සසර කෙලවර චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සංසාරේ හැම දෙයක්ම ප්‍රාර්ථනා කරලා දන් දීපු අවසානයේ කෙලවර අර මතකද අනුරුද්ධ මහරහතන් වහන්සේනේ දිවස්සත්තුන් අතරින් අග්‍රස්ථායක පදුමුත්තර බුදුහාමුදුරුවන්ගේ කාලෙද ඔය පදුමුත්තර බුදුහාමුදුරුව එක භික්ෂුවකට අගතනතුරක් පිරිනමනවා. මේක බලාගෙන හිටපු අර අනුරුද්ධ හාමුදුරුවෝ කාලේ බලලා කියනවා මට කවදා හරි මෙහෙම තනතුරක් හම්බෙන්න ඕනේ. ප්‍රාර්ථනාවක් කරනවා. ජීවිතේ හැම තැනදීම මේ ප්‍රාර්ථනාව කියන එක තියාගන්න. අපිට මේ ලෝකයා හදන්න බෑ. කවුද හදන්න ඕනේ? අපිට පුළුවන් තමන්ගේ විමුක්තිය තමන්ගේ සමෘද්ධිය තහවුරු කරන්න ඕන අපි තුල. අනේක දිහා බලලා කනගාටු වෙන්න එපා. උන්වහන්සේ තනියම ප්‍රාර්ථනාවක් කරලා බුදුහාමුදුරුවෝ ගාවට ඇවිල්ලා කියනවා බුදුහාමුදුරුවනේ හෙට අපේ ගෙදර දානෙට වඩින්න ඕනේ. බුදුහාමුදුරුවෝ ලක්ෂයක් මහා සංඝරත්නයත් එක්ක දානට වඩිනවා. දන් වළඳලා ඉවර වෙලා බුදුහාමුදුරුවෝ ගාවට ගිහින් කියනවා
මම ඊයේ ප්‍රාර්ථනාවක් කරා ඉෂ්ට වේද කියලා. බුදුහාමුදුරු මොකද කියන්නේ? උන්වහන්සේ දේශනා කරනවා මෙතෙන් සිට කල්ප ලක්ෂයක් ඉක්මවූ තැන අනාගතයේ මතු බුදු වෙන ගෞතම බුද්ධ ශාසනය තුල දිවසත්තුන් අතරින් අගතනතුරු ලබනවා කියනවා. ඒ ප්‍රාර්ථනා කරපු තැන ඉඳන් දැන් මොකක් හරි අපි දැන් ඉඳන් මොකක් හරි බලාපොරොත්තුවක් තියාගත්තා කියමු. අරමුණ දවතුන්ලගේ තියෙන්න ඇති. මේ විදේශ රටකට යනවා, හොඳ රස්සාවක් කරනවා, ආවා විවාහ වෙනවා, දූ දරුවෝ හදා ගන්නවා, සතුට. ඕකනේ අරමුණක් තියෙන්න ඇති පොඩි කාලේ හරි අවුරුදු 17 18 20 කලින්. එතකොට වැඩ කරේ සහ වැඩ උනේ ඒ අරමුණට නෙමෙයි. පැහැදිලිද මම කියන්නේ? මොකක් හරි අරමුණක් තිබ්බහම නිවන් දකින්නත් මොකද්ද දෙන්නේ? අරමුණක් තියෙනවා. එතකොට තමයි අර මේ ගොඩට එක්කව වෙන්නේ. අදයට නෙමෙයි. සසරේ කවදා හරි වෛරය නැති වෙන්න අරමුණක් තියෙනවා. සමහර උදවිය ඉන්නෝනේ දර මොක කෙරුවක් තරහ යන්නේ නැති උදවිය. ඒ කොහොම මිනිස්සු? ඒ එකම නැද්ද සමහර මිනිස්සු බලන විදිහට කේන්ති ගන්න උදවිය. අර බලන්න සංසාරේ පුදුම විදිහට හුරු කරලා තියෙනවා මොකක්ද? වයි තරහ යන්නේ. ද්වේෂය ඇති වෙන්නේ. ඊර්ෂ්‍යාව හිතෙන්නේ. ක්‍රෝධය හිතෙන්නේ. මේවා ටික ටික ප්‍රගුණ කරන්න. ටිකට කවදා ඉඳන්ද ප්‍රගුණ කරන්න ඕනේ? දැන් ඉඳන් පටන් ගන්න. දැන් ඉඳන් පටන් ගන්න. 50%කට වැඩියෙන් මිනිස්සු ජීවත් වෙන්නේ එක්කෝ අනාගතේ නැත්නම් අතීතේ. එහෙම නෙමෙයි. කවුද මේ මොහොත තුල සමහරට දැන් ඔය ඉඳගෙන ඉන්නකොට නේ හැන්දෑවේ දෙයක් කරන්න නේද හිතන්නේ? කවද්ද නිදාගත්ත හෙට උදේ ගැන හිතන්නේ නැතුව. බුදුරු මොකද්ද කියන්නේ? මෙතන ඉන්න කොතනද? මේ මොහොත තුල ජීවත් වෙන්න. මේ මොහොත තුල විතරක් මෛත්‍රිය, කරුණාව වඩන් උරුදුරු වෙන්න. සංසාරේ කවදා හරි අපිට මේ ගෙදර මේ දැන් ටිකට කලින් මේ දීප පූජා කරමු දානේ ආනුභාවයෙන් ආනිසංසයෙන් පාරමිතා පුරන්න ශක්තිය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මොකද්ද පාරමිතා පුරනවා කියන්නේ? මේ බුදුදහම අපේ හාමුදුරුවෝ මේවා ගැන උත්තර උනාසට පුදුම විදිහ අවබෝධයක් තියෙනවා. බුදුදහම තරම් අද වර්තමානයට ගැලපෙන දහමක් මම අනිත් ආගම් වලට කරහනවා දොස් කියනවා නෙමෙයි. මේ ප්‍රායෝගිකව යොදවන්න පුළුවන්. දැන් සීල පාරමිතාව කොච්චර වැදගත්ද? කය වචනේ සංවර කරගන්න එක කොහාටද වැදගත් නැත්තේ? හැම ප්‍රශ්නයක්ම ඇති වෙන්නේ කය වචනේ අසංවර හින්දා නෙමෙයි. එහෙනම් මොකක්ද පුරන්න ඕන පාරමිතාව? අපේ වචනයයි කයයි අසංවර හින්දා නෙමෙයි දාන එකගේ හිත දෙන්නේ. අපේ ක්‍රියාකාරකම් මත නෙමෙයිද? උගන්වනවා නේද? මනෝ පුබ්බංගමා ධම්මානේ. මනස මුල් වෙලා කරන කියන වගේ දිගපළල මත නේද ඒක පෞද පින්ද කියලා තීරණය වෙන්නේ. ඒ නිසා පුරුදු වෙන්න යහපත් මනසක් තියාගන්න. කරණීය මෙත්ත සූත්‍රයේ උගන්වනවා නේද? කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරේවා, නින්දා නොකරේවා, අවමන් නොකරේවා. පුරුදු වෙන්න. කියමු බලන්න මොකක්ද ඔගේ තියෙන නරකේ. ඔක කොහාටද ගැලපෙන්නේ නැත්තේ? ඔකට කොහෙන්ද ආගම? ඔකට කොහෙන්ද ජාතිය? ප්‍රායෝගිකව පුරුදු වෙන්න. ඒ සඳහා අවශ්‍ය ශක්තිය, ධෛර්යය ලැබේවා සාදු කියලා පතන්න.